මේ තියෙන රිටිගල ප්‍රධාන ගෘහයක් මේකට කියනවා ජනතාගරය කියලා. ඒ කියන්නේ රෝහලක්. භික්ෂුන් වහන්සේලාගේ ශරීර සෞඛ්‍ය රැක ගැනීම සඳහා මේක භාවිතා කරලා තියෙන්නේ. මේ තියෙන කුරහන් ගල් වගේ මේ මුදින් මැදිච්චි ගල් අපිට තව එකක් එහා පැත්තේ දැක ගන්න පුළුවන්. මේකට දාන්න ඖෂධීය ධාන්‍ය වර්ග මේකට දාලා අඹරනවා. අපි කුරහන් ගලේ අඹරනවා වගේ අඹර ගන්නවා. ඊට පස්සේ ඖෂධ ටික මෙන්න මේ මිරිස් ගල වගේ එකක් මේකේ දැල්වලා ආය නැවත වතුර යොදලා යම් දේරයක් හැටියට මේකෙන් අඹර ගන්න. ඒතර මේකෙන් පිට වෙන සම්පූර්ණ ඒ ඖෂධ ජලය මෙන්න මේ කවුළුව හරහා මේ ප්‍රධාන ටැංකියට නැත්නම් ඖෂධ වලින් පිරිච්චි මෙන්න මේ ප්‍රධාන ටැංකියට එනවා. ඒතර මේක සම්පූර්ණයෙන් පිරෙන්නේ ඖෂධ වලින්. ඖෂධ ජලයේ. ඒතර ඔබට පේනවා මේ ස්ථානයේ තියෙනවා දෙපැත්තේ මේ කට්ටවල් දෙකක් ගලින් කොටපු. මෙතන තිබිලා තියෙන්නේ ලී බංකුවක්. මේ ලී බංකුව තුල වාඩි වෙන භික්ෂුන් වහන්සේලා රෝගී දණියෙන් පහළ රෝග තියෙනවා නම් උන්වහන්සේලා මේ ලී බංකුවේ වාඩි වෙලා තමන්ගේ දෙපා මේ ඖෂධීය ජලයට යම්කිසි කාල සීමාවක් දල්වගෙන ඉන්නවා. වෛද්‍යවරුන්ගේ නිර්දේශය මත. එතකොට වෛද්‍ය විද්‍යාව පිළිබඳවත් දැනුගත් ස්වාමින් වහන්සේලා මේ රිටිගල තුල හිටි බව තමයි පුරාවිද්‍යාඥයෝ සඳහන් කරන්නේ. ඒතර මේ තියෙන්නේ මේ සම්පූර්ණයෙන්ම මේ ශරීරය තුල තියෙන රෝගය සුව කර ගැනීම සඳහා බෙහෙත් ජලය තුල ශරීරයම ගිල්ව ගන්නට අවශ්‍ය නම් අන්න එවැනි අවස්ථාවලදී මෙන්න මේ ගල් ඇඳ භාවිතා කරපු බව සඳහන් වෙනවා. මේ ඖෂධ ජලය සතියක් හෝ දවස් 3ක් නැත්නම් දවස් 7ක් හෝ දවස් 3ක් තිබ්බට පස්සේ අපි දන්නවා ඒ ජලය අස් කර ගන්න ඕන. ඒ නිසා තමයි මේ කවුළු තියෙන්නේ. මේ කවුළු වලින් ඒ ඖෂධ ජලය පිටතට යන හැටියට තමයි මේවා සකස් කරලා තියෙන්නේ. මේක පිරිසුදු කර ගැනීම සඳහා. ඉතින් මේ රෝහල තවත් මේ පැත්තේ තියෙනවා බෙහෙත් ටැංකි බෙහෙත් ඔය නා කිතුල් වගේ මෝල් ගස් හරිගස්සගෙන බෙහෙත් පොතු කොළ පොතු නැත්තම් ගහේ පස්පංගුව ගන්න අවස්ථාවලදී මෙන්න මේ ටැංකි වලට ඒ බෙහෙත් ඖෂධ යොදලා මේවා කොටාගත්තු ටැංකි තමයි මේ තියෙන්නේ. මේ තවත් එකක්. ඒ වගේම අඹර තවත් අර පැත්තේ තියෙනවා ඒ වගේ ගල් වංගෙඩි. ඒ වගේම මේ ජනතාගරේ නැත්තම් මේ රෝහල යම්කිසි පියස්සකින් යම්කිසි වහලයක්කින් යුක්තව තිබුණු බවට මේ ගල් කණු සාක්ෂි දරනවා. නිසා බොහෝ විට මෙය ඉලුක් වගේ මේ කොලාතු විශේෂයකින් සෙවිලි කරලා තියෙන්නේ නැති කියලා තමයි පුරාවිද්‍යාඥයෝ මත ප්‍රකාශ කරන්නේ. මේ තමයි රිටිගල පුරාවිද්‍යා භූමිය තුල මුණගැහෙන ප්‍රධාන ගොඩනැගිල්ලක් දානශාලාව. ශාලා දෙකකින් යුක්තයි. නමුත් අපිට පුරාවිද්‍යාඥයින්ට බත්තොරු අනුරාධපුරේ වගේ පොළොන්නරුවේ වගේ අපිට බත්තොරු මෙහි මුණගැහෙන්නේ නැහැ. ඒකට හේතුව පුරාවිද්‍යාඥයින් සඳහන් කරනවා උන්වහන්සේලා පාංශුකූලික ජීවිතයක් බොහොම සරල පිණ්ඩපාතික ජීවිතයක් තමයි ගත කරලා තියෙන්නේ. ඒ නිසා පිණ්ඩපාතය කරගෙන විත් මේ දානශාලාව තුල දානය
වැළඳුවායයි පුරාවිද්‍යාඥයින් අනුමාන කරනවා.